සුබදායි දවසක් වෙන්න ඕනේ ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ උඩගම මල් තවානට. ඇත්තට මෙතන මාරම ලස්සන මල් දින යන හැම දවසකම අලුත් මල් තියෙනවා. ඉතින් ඔන්න බලන්න ඔය කපුරු මල් ටිකේ ලස්සන කහ පාට, මෙරුන් කලර්, සුදු පාට මාරම ලස්සන පාට තිබ්බා. ඉතින් ඒවා ලස්සන මේකේ ලොකු කපුරු මල්. ඉතින් ගොඩාක් ලස්සනට පිපිලා තිබ්බා. මට ආස හිතුණා පැලයක් ගත්තා නම් හොඳයි කියලා. හිතනවා දැන් මේ බ්ලොග් එක බලද්දි. ඉතින් මම ආයේ පැල තිබ්බොත් ගිහින් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න මෙයා බලන්න මෙයාගේ මාරම ලස්සනයි. පාට 3-4ක්ම තිබ්බා. ඉතින් ඒක ගොඩක්ම ලස්සනයි ගෙදරකට අපිට සාමාන්‍ය පෝච්චි වල හිටවන්නත් පුළුවන්. ඉතින් මම දැක සමහර තැන්වල බිමත් හිටවල තියෙනවා. ඒ විදිහට ඊට පස්සේ ඔන්න බලන්න මම මේ දවස්වල ගොඩාක් ආස කරන මලක්. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා සියක් මල්. ඉතින් මේ සියක් මල් ඇත්තටම සමනෙන් කියනවනේ කහ පාට මල් ගෙදරකට හොඳයි කියලා. ඉතින් සියක් මල් එකක් හදාගත්තොත් අපිට ගොඩාක් ගස් හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ බෝගන්විලා. එතන ලොකු බෝගන්විලා කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට කියන්න ඕනේ දිගටම මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සන මල් වගේම ලස්සන පතොක් කලෙක්ෂන් එකක් තියෙනවා. එතකොට ලස්සන ඔයාලා කවදාවත් මමවත් දැකලා නැති ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මුළු වීඩියෝ එක පුරාම නරඹුවොත්. ඉතින් ඔය තියෙන්නේ වින්කා පැල. ඉතින් වින්කා ටික දවසක් එතන තිබ්බේ නැහැ. ඔන්න ආයෙමත් වින්කා පැල ඇවිල්ලා තියෙනවා. ඉතින් සාධාරණ මිලට ඔයාලට ගන්න පුළුවන් ලොකු මිලක් නැහැ. ඉතින් ඒ වින්කා මමත් ගෙනාවා. දැන් මගේ ගස්වලත් ගොඩාක් මල් තියෙනවා. ඔන්න ඔය විදිහට මේ තියෙන ඩුබායි රෝස, ජපන් රෝසත් එතන තිබ්බා. ඉතින් ඒ විදිහට ඇත්තටම මෙතන පැල හරිම ප්‍රාණවත්. ඒ වගේම ගෙදර ගෙනාවට පස්සේ ගොඩක් හොඳට මල් හැදෙනවා. ඉතින් එතන පෝර, එතකොට පෝච්චි වගේ දේවලුත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යමු. ඉතින් මේ තියෙන්නේ කුකුල් කරමල් පැල. ඒකේ චූටි පැල. ඉතින් බලන්න මමත් මේකේ පැල 4ක් ගෙනාවා මේ දවස්වල. මේ මල්ල වේලුණාට පස්සේ ඒක යට දාලා චූටි පැල හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක මම දැන් බිම හිටවල තියෙන්නේ. ඉස්සරහට ඒකේ vlog එකකුත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ තුම්මස් මල්. ඔයාලා කවුරුත් දන්නවා. ඉතින් ඔන්න ඒවත් මෙතනට ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ ඔය විදියට මේ මල කවුරුත් දන්නවා. ඉතින් මේකේ ගොඩාක් ලස්සන පාට තිබ්බා. ඔය බලන්න රතු පාට, සුදු පාට, රෝස පාට, තැඹිලි පාට ගොඩාක් ලස්සන පාට කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ උඩගම මල් තවානේ මම දැක විශේෂ ලක්ෂණයක් තමයි හරිම ප්‍රාණවත් මල්. ඉතින් එක විදිහේ මල් තිබ්බා. තව දෙයක් කියන්න ඕනේ මෙතන මල් එනවා ඊට පස්සේ ඉක්මනටම නැති වෙනවා. ඒ කියන්නේ ගොඩාක් අය මල් ගෙනියන නිසා සමහර විට දැන් මේව නැති වෙන්නත් පුළුවන්. ඒ තරම් එතන ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. මොකද ඒ පැල ගොඩාක් හොඳ නිසා. ඉතින් ඔන්න සුදු රෝස පැලයක් මගේ ගෙවත්තරත් එකතු කරගන්න මම ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් ඔන්න මෙතන සුදු මල් තිබ්බා. සුදු රෝස. ඊට පස්සේ ඔන්න මේ වර්ග තිබ්බා. ඉතින් ඇත්තටම එතන නැති දෙයක් නැහැ. තව දෙයක් කියන්න ඕනේ. මේක ඉස්සෙල්ලා ඇන්තූරියම් මල් තිබ්බේ නැහැ. ඒ වුණාට මම මේ පාර ගියාට පස්සේ ඇන්තූරියම් මලුත් දැක්කා. ඉතින් මේ විදියට මේ ලස්සන මල් වර්ග ටික තිබ්බා. ඉතින් මුසැන්දාස් එතකොට මෙන්න මේ උද්‍යාන අලංකාරයට ගන්න මේ චූටි ලස්සන කොළ තියෙන මේ පැල තිබ්බා. ඉතින් ඊට පස්සේ ඔය තියෙන්නේ චූටි කපුරු පැල. ඉතින් ඒවයිත් ගොඩක් ලස්සනට පොහොට්ටු වෙයිත් තිබ්බා. ඔන්න තියෙනවා පැන්ටාස් ගොඩක් පාට වර්ග එතන තිබ්බා. මෙන්න මෙයා නම් අලුත් මල් වර්ගයක්. මම මේක ඔයාලට කලින් vlog එකකත් පෙන්නුවා. ඉතින් එයත් ගොඩාක් ලස්සනයි. රෝස වර්ග ගොඩක් තිබ්බා. ඉතින් මෙන්න මේකත් ලස්සන වැලක්. ඒකේ කහපාට ලස්සන චූටි මලක් තිබෙනවා. ඒකත් මාරම ලස්සනයි. මෙන්න මේ වර්ගෙත් ගොඩාක් ලස්සනයි. ඉතින් අපි ඉස්සරහට බලාගෙන යමු. ඔයාලට මම කියපු ඉන්ඩෝර් ප්ලාන්ට් ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. එතන සමහරව ඉතින් මේව දැකලත් ඇති. ඔන්න පෙටෝනියා මලකුත් තිබ්බා. මෙතන මේ පැලයක් මං ගෙනාවා. මේකේ තද දම් පාට පෙටෝනියා තියෙන ගොඩක් ලස්සනයි.
ඔන්න ඉන්ඩෝර් ප්ලාන්ට් ටික ඇත්තට මාරම ලස්සනයි ටික මේ සමහර ඒවා මම දැකලවත් තිබ්බේ නැහැ. ඉතින් ඔන්න පේස් ලිලි පැලයක්කුත් තිබ්බා. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ලොකු පැල ටිකක් තිබ්බේ. දැන් ඔන්න මීඩියම් සයිස් වගේ පොඩි පැල ගන්න පුළුවන්. ඉතින් මමත් පැල දෙකක් අරන් ආවා. ඔයාලා මගේ කලින් බ්ලොග් එකේ එක දකින්න ඇති. ඉතින් ඔන්න මේ විදිහට මනි ප්ලාන්ට් එතකොට ආයේ තියෙනවා පේස් ලිලි පැල. ඉතින් විදියට ගොඩක් අලුත් දේවල් මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙන්න මේක ඉතින් බලන්න ඒව ගොඩාක් ලස්සනයි. ඇත්තටම මේ ඉන්ඩෝර් ප්ලාන්ට් කියන දෙත් අපිට පිස්සුවක් නේ. ඉතින් මල් වවන අයට ඉතින් ඔයාලා ගොඩක් කැමති ඉන්ඩෝර් ප්ලාන්ට් වලට. ඉතින් ඒ විදියට මෙතන ඉන්ඩෝර් ප්ලාන්ට් තිබ්බා. ඉතින් කියන්න ඕනේ මෙතන කොරිය කරන්නේ නැහැ. ඇත්තටම ඉතින් දුර පළාත් වල ඉන්න අයට ගන්න අමාරුයි. නමුත් ලස්සන මෙතන කලෙක්ෂන් එකක් මල් කලෙක්ෂන් එකක් තිබ්බ නිසා තමයි ඔයාලට මේක පෙන්වන්න ඕනේ කියලා මම වීඩියෝ කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. කලින් මම මේක බ්ලොග් එකක් දාලා තියෙනවා. ඒකෙත් මාරම ලස්සන මෙතන මල් ටිකක් තිබ්බා. ඉතින් දවසින් දවස මෙතන අලුත් මල් වර්ග එකතු වෙනවා. ඇත්තටම සතුටුයි ඒක දකිද්දී. ඉතින් ඔන්න බලන්න මේ කොළවල තියෙන ලස්සන මම මෙන්න මේක නම් දැකලම නැහැ. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට් නම් චුට්ටක් විතර මිලයි. සාමාන්‍යයෙන් ඉන්ඩෝර් ප්ලාන්ට් කොහොමත් මිලයිනේ. ඉතින් ඒ වුණාට ලස්සන හරිම නිරෝගී පැල තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා ළඟ පාත කෙනෙක් නම් ගන්න පුළුවන්. ඇඹිලි පිටිය උඩගම තමයි මේක තියෙන්නේ. උඩගම මේන් රෝඩ් එකේමයි තියෙන්නේ. ඉතින් ටවුන් එකේ ඉඳලා ලොකු දුරක් නැහැ. ඔන්න ඔය ටිකත් ඉතින් මාරම ලස්සනයි. මම මෙන්න මේ ප්ලාන්ට් එකට ගොඩාක් ආසයි. ඒකේ අර ලස්සන කොළ පාටක් තියෙනවනේ. ඒකට ගොඩක් ආසයි. ඉතින් ඔය විදියට බෝගන්විලාත් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා එතන. ඔන්න ඊට පස්සේ මං කියපු පතොක්. ඉතින් මෙතන ගොඩක් ලස්සන පතොක් කලෙක්ෂන් එකක් තියෙනවා. මේ සමහර පතොක් වල ලස්සන චුඩි චුඩි මල් පිපිලා තියෙනවා. ඉතින් ගොඩාක් ලස්සනයි. ඇත්තටම මට දැන් මේක බලද්දි හිතෙනවා පොඩි කියන මන් ළඟට මේ චුඩි පතොක් කලෙක්ෂන් එකක් හදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු. ඉතින් ඔන්න ඔයාලට කියන්න ඕනේ මල් පැල විතරක් නෙමෙයි. මෙතන පොල් පැල, එතකොට සාමාන්‍ය අඹ ඕනම જાතිය පළතුරු වර්ගයක් මෙතන තියෙනවා. මැංගුස් පැල පවා මෙතන තියෙනවා. ඉතින් ආයමත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.